අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට පසුගිය දෙසැම්බර් 21 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අස්වැසුම යෝජනා ක්‍රමය මේ ආණ්ඩුව විසින් අවසාන වරට සංශෝධනය කරනු ලැබුවා. 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මගින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුලින් දැනට බලපවත්වා අස්වැසුම් ප්‍රතිලාභ ගෙවීම යෝජනා ක්‍රමයේ යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත් සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන්නට මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ ගෙවීමේ සංශෝධන පහත ආකාරයට වෙනවා. සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වෙන කාල පරිච්ඡේදය 2025 4:30 දක්වා දීර්ඝ කිරීම, ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කිරීම, වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩි කිරීම, මෙම තීරණ 2025 අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීම, ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වක්ගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව ගෙවීම් කාල සීමාව 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීම, 2025 අප්‍රේල් මාසයෙන් පසු සංක්‍රාන්තික සමාජ කාණ්ඩ යටතේ දීවනා ගෙවීම නතර වන නමුත් එම පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වක්ගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා පිරිනමන ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීමේ කාල සීමාව 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීම, අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වක්ගඩු රෝගීන්ගේ ආයුධම්පත් උපරිම සීමාවට යටත්ව ඇතුළත් කර ගනිමින් සුසුකම් ලබන්නන්ට 2025 දෙසැම්බර් 31 දින දක්වා අදාළ දීමනා ගෙවීම. අපි මීට කලින් කරපු සංශෝධනයේදී රුපියල් 8,500 දීමන රුපියල් 10,000 දක්වාත්, රුපියල් 15,000 දීමන රුපියල් 17,500 දක්වාත් වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා.